ඔයා වේදනාකාරී මූත්‍රා ගල් වලින් පෙළෙනවාද? ඔයාගේ කොන්ද පිටුපස්සේ පහළ කොටසේ ඇතිවන වේදනාව මූත්‍රා කරන අතරතුර යටිබඩේ කැක්කුමක් දැනෙනවා නම් ඒ මූත්‍රා ගල් වෙන්න පුළුවන්. සරල කැලේ යවන පළතුරක් ඔයාගේ මූත්‍රා ගල් ස්වභාවිකව ඉවත් කිරීමට උදව් වෙනවා කිව්වොත් ඔයා මොකද කරන්නේ? අද අපි කතා කරන්නේ වල් කස්තුරි කොමුඩු යන පළතුර ගැනයි. වකුගඩු වල සෞඛ්‍යයට සහාය වීම සහ මූත්‍රා ගල් ඉවත් කිරීම සඳහා ප්‍රසිද්ධ සාම්ප්‍රදායික පිළියමක් තමයි මේක. ගොන් කැකිරි කියලත් හඳුන්වන වල් කස්තුරි කොමුඩු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ප්‍රබල ස්වභාවික ශාකයක්. මූත්‍රා පද්ධතියට සහාය වීමට, තැවිල් අඩු කිරීමට සහ වකුගඩු ගල් ස්වභාවිකව බිඳ දැමීමට උපකාර වීමට එය පරම්පරා ගණනාවක් තිස්සේ භාවිතා කරලා තියෙනවා. හරි එහෙනම් වල් කස්තුරි කොමුඩු එහෙමත් නැත්නම් ගොන් කැකිරි මූත්‍රා ගල් වලට ප්‍රයෝජන වන්නේ කොහොමද කියලා දැන් බලමු. ඉස්සෙල්ලාම මේවා ස්වභාවික ඩයුරටික් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මූත්‍රා ප්‍රවාහය වැඩි කිරීමට උපකාරී වෙනවා. මේවා කුඩා ගල් ඉවත් කිරීමට සහ අලුතින් ගල් හැදෙන එක වැළැක්වීමට ප්‍රයෝජනවත් වෙනවා. දෙවෙනි එක තමයි කැල්සියම් වැනි ගල් සාධන ඛනිජ විද දැමීමට උපකාරී වන සංයෝග මේවා තුල අඩංගු වෙනවා. තුන්වෙනි එක මේවා දැවිල්ල අඩු කිරීමටද උපකාරී වෙනවා. දැන් අපි බලමු ගෙදර ඉඳන් වල් කස්තුරි කොමුඩු භාවිතා කරන සරල ක්‍රමයක් ගැන. අලුත් වල් කස්තුරි කොමුඩු ටිකක් ගන්න. ඊට පස්සේ ඒවා හොඳින් සෝදන්න. සෝදලා ගත්ත ගෙඩි ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒවා විනාඩි 10ක් 15ක් පමණ වතුරේ දාලා තම්බා ගන්න. තම්බලා ඉවරනාට පස්සේ නිවෙන්න තියලා ඒ දියර ටික පෙරලා ගන්න. හොඳම ප්‍රතිඵල ගන්න ඕනේ නම් දිනකට වරක් හෝ දෙවරක් මෙම ඖෂධීය ජලය පානය කරන්න ඕන. සමහර අය මේ වගේ බීජ අරගෙන තලපයක් වගේ හදලා වතුරට එකතු කරලා භාවිතා කරනවා. මේක වකුගඩු ආධාර සඳහා භාවිතා කරන තවත් සාම්ප්‍රදායික ක්‍රමයක්. වල් කස්තුරි කොමුඩු ගල් වලට විතරක් නෙමෙයි වැදගත් වන්නේ. සමස්ත වකුගඩු සෞඛ්‍යයට සහාය වීම, මූත්‍රා ප්‍රවාහය වැඩි දියුණු කිරීම, ශරීරය තුළ ඇති විෂ ඉවත් කිරීමට උපකාර වීම සහ මූත්‍රා ආසාදන අඩු කිරීම වැනි ප්‍රයෝජන මේවා තුළ තිබෙනවා. ඒ නිසා ඒ වසර ගණනාවක් තිස්සේ ස්වභාවික සුව කිරීමේ ක්‍රමයක් ලෙස විශ්වාස කර තිබෙනවා. වල් කස්තුරි කොමුඩු ස්වභාවික වුණත් එය තරමක් ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුයි. විශාල ප්‍රමාණවලින් පරිභෝජනය කරන්න එපා. ඔයා ගර්භණී හෝ මව්කිරි දෙන කෙනෙක් නම් භාවිතා කරන්න එපා. ඔයාගේ වකුගඩු ගල් විශාල නම් හෝ දැඩි වේදනාවක් ඇති වෙනවා නම් ඉක්මනටම වෛද්‍යවරයෙක් හමුවන්න ඕන. මේ වගේ ස්වභාවික ප්‍රතිකර්ම කුඩා ගල් සහ ගල් හැදෙන මුල් කාලයේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ වගේ තවත් ස්වභාවික සෞඛ්‍ය උපදෙස් සඳහා ලයික් කරන්න. අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝම නිරෝගීව සිටින්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.